ඔන්න අදත් ඇවිල්ලා ඉන්න කේක් ඩිසයින් එකක් අරගෙන මේක තමයි කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කිව්ව බෙන්ටෝ කේක් එක. මේ කේක් එක ඕඩර් කරන්නේ නංගි කෙනෙක් වෙනුවෙන් එයාගේ අක්කා. අවුරුදු 25 සමරන නංගි වෙනුවෙන් තමයි මේ කේක් එක ඕඩර් කරේ. ඉතින් ඒ අක්කගේ රික්වෙස්ට් එක උනේ ඒ නංගි ආසම පාට මේ කොළ පාට. ඒ වගේම එයා ආසම සතා පූස නිසා මේ කේක් එකට ටොපර් එකක් ඇඩ් කරමු කියලා එයා කස්ටමයිස් කරා මේ කේක් එක. ඉතින් කස්ටමර්ගේ උමනාව තිබුණේ බෙන්ටෝ කේක් එකක් ග්‍රෑම් 500ක ඒ වගේම මේක රිබන් කේක් ෆ්ලේවර් එක. ඔයාලට දැන් ස්ටෙප් බයි ස්ටෙප් බලන්න පුළුවන් මේ පූස හැදුණු විදිහත් ඒ වගේම මේ කේක් එක හැදුණු විදිහත්. ඒ වගේම මේකට මැච් වෙන කප් කේක් 25ක් එයා කස්ටමයිස් කරගත්තා. ඒකත් පූසෙක්ගේ මූණක ෂේප් එකක් එන විදිහට හදපු එකක්. ඒත් වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන නිසා අපි වෙනම වීඩියෝ එකකින් මේ කප් කේක් ටික හැදුන විදිය ගේන්නම්. ඉතින් දැනට බලමු මේ බෙන්ටෝ කේක් එක හැදුනේ කොහොමද කියලා. මේ තියෙන්නේ පූසගේ ටොපර් එක හැදුණු විදිය. මෙතන මූණ හදන විදිය නා රෙකෝඩ් වෙලා නැහැ. මේ තියෙන ඇඟ කොටස මම මූණ හදලා ඒකට ගැලපෙන විදියට ඇඟට බෝලයක් විදියට හදාගෙන එකෙන් භාගයක් තමයි මෙතනදී ගන්නෙ. මොකද මේක සෙට් වෙන්නේ කේක් එකට පැත්තෙන්. ඒ කියන්නේ ඉස්සරහම බලනකොට කේක් එක පැත්තෙන් තමයි තියෙන්නේ. ඒ නිසා යාව ෆුල් බෝලයක් විදියට ගත්තොත් කැත නිසා මෙතනදී භාගයක් තමයි අරගන්නේ. ඒ වගේම යාට කකුල් හතර චූටියට මම බෝල හතරක් හදාගෙන ඒක කකුල හැඩේ මම ටූල් එකකින් හදා ගන්නවා. ඒ වගේම ඒකෙත් මම බෝලේ හාෆ් කපා ගන්නවා. මෙන්න මෙහෙම තමයි යාගේ ඇඟ කොටස මූණත් එක්ක එකතු වුණාම තියෙන්නේ. ඒකේ මම මූණ ඒ රැවුල් එහෙම මම ඇඳලා තියෙන්නේ කලරින් වලින්. මෙන්න මේ විදියට තමයි මේක කේක් එකට සෙට් වෙන්නේ. මම මෙතනදී පොඩි කම්බි කොටසක් පාවිච්චි කරනවා. අපි මල් වලට මල් හදන්න පාවිච්චි කරන එයාව ස්ටෙඩි තියාගන්න ඕනි නිසා. ඉතින් මෙතනට ටූත් පික් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ෆුල් එඩිබල් ඉල්ලනවා නම් කස්ටමර් ආට පුළුවන් ස්පැගති වගේ ඒ අර කූරක් කඩලා අරගෙන මේකට පාවිච්චි කරන්නත්. මොකද අපි මේ විදිහට කම්බි හෝ ටූත් පික් දානවා නම් අපි කස්ටමර්ව දැනුවත් කරන්න ඕනි. අපි මෙහෙම දෙයක් පාවිච්චි කරලා තියෙනවා කියලාත්. මෙන්න මේ විදිහට තමයි මම කකුල් හතරක් දැන් තියාගන්නේ. පේනවා ඇති මම යාගේ ඇඟ කොටස මූණට වැඩිය පොඩියට තමයි අරන් තියෙන්නේ. එයා කියන්නේ කේක් එකට ගැලපෙන සයිස් එක. ඒ වගේම අර අපි කියන්නේ පොඩක් හුරතල් පෙනුමක් ගන්න ඕන නිසා මූණ චුට්ටක් ලොකුවට ඇඟ පොඩක් පොඩියට තමයි මෙතනදී අරන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම තියලා තියන්නේ ඉස්සරහෙන්. ඒ වගේම ඊගාව කකුල් දෙක මම ඇඟ දෙපැත්තෙන් තමයි තියන්නේ. ඉස්සරහෙන් බැලුවාම මේක හරි කම්ප්ලීට්ලි පේනවා. මේ විදියට දැක්කහම ටිකක් අමුතුයි වගේ පෙනුනට මේක හැදිලි වරුනම් බලන්න මේක ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේමයි හැමදාම වගේ මම මේ ටොප් එකට පාවිච්චි කරේ මගේ ෆ්ලවර් පේස්ට් එක. ඉතින් ඔයාලා දන්නවා දැනටත් මම ගොඩාක් වෙලාවට මේ ටොපර්ස් හදන්න පාවිච්චි කරන්නේ ෆ්ලවර් පේස්ට් එක. මොකද ඒක හරිම ස්මූත්. ඒ කියන්නේ හැන්ඩල් කරන්න ගොඩක් ලේසි, ක්‍රැක් වෙන්නේ නැති, ඉක්මනට වේලෙන්නේ නැති පේස්ට් එකක් නිසා. මෙතනදී මං දැන් ඒ උපන්දිනේ සමරන නංගිගේ නම තමයි මේ කපාගන්නේ. ඒකටත් මම පාවිච්චි කරන්නේ ෆ්ලවර් පේස්ට් එකමයි. එතනදී මම බ්‍රවුන් එක පොඩ්ඩක් ෂේඩ් වෙන විදියට අරන් තමයි මම ඒ නමේ අකුරු ටික කපාගන්නේ. ඒක මං මැච් කරන්න හිතුවේ කේක් එක උඩ තියෙන ඩිසයින් එකේ තියෙන කලර්ස් එක්ක. පොඩි වෙනසකටත් එක්ක. මොකද ග්‍රීන් කලර් එක තියෙන තැනට ග්‍රීන්ම ගියොත් එච්චර ලස්සන නැති වෙයි වගේ හිතුන නිසා තමයි මේ කලර්ස් ගත්තේ. ඒ වගේම පොඩි ගෝල්ඩ් ටච් එකක් මම ඒකට දුන්නා. මට හිතුණා ඒක ලස්සන වෙයි කියලා. ඉතින් ඔයාලත් බලන්න ඒක ලස්සනයිද කියලා. මම හිතනවා ඒක ලස්සනයි කියලා. මෙහෙම තමයි ඉතින් ඒ වැඩ ටික කෙරුණේ. ඒ වගේමයි මේ කේක් එක ගැන කතා කරොත් ග්‍රෑම් 500ක් වුණත් ඒ කස්ටමර් මගෙන් ඉල්ලුවේ බෙන්ටෝ කේක් එකක් විදිහට. ඉතින් මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 5 පළල ට්‍රේස්. ඒ ට්‍රේ දෙකකට මම බැටර් එක බෙදලා දාගෙන තමයි මම මේ උස ගත්තේ, මේ පළල ගත්තේ. එතකොට තමයි ඒකේ පර්ෆෙක්ට් සයිස් එක අපිට බලන්න පුළුවන්. මොකද මේක බෙන්ටෝ කේක් එකක් නිසා.
ඉතින් මේ තමයි ෆයිනල් අවුට්කම් එක මේ උඩ තියෙන ඩිසයින් අයිසින් බට අයිසින් එකෙන් තමයි මම ඇඳලා තියෙන්නේ. ඒක කරපු විදිහ මට වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඉතින් මම හිතනවා ඔයාලට දැක්කම ඒකේ අදහසක් ගන්න පුළුවන් කියලා. මේ වගේ ලස්සන කේක් ඩිසයින් බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.